බුදුරජාණන් වහන්සේ සිරිපා තබ තබා වඩිනකොට පිටිපස්සෙන් වඩින සාරිපුත්තයන් වහන්සේ වනාහි කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහිවිදු ගණන් කරන කෙනා පිටිපස්සෙන් එන්නේ. උන්වහන්සේ ප්‍රඥාව නැමැති පර්වතයේ මුදුනට නැංග ශ්‍රාවකයා පිටිපස්සෙන් එන්නේ. බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් එන නීල වර්ණ ශරීරයේ ඇති උත්තමයන් තමයි ඉරහඳ අතගාන කෙනා. මේ මහ පොළොව අනිත් පැත්තට පෙරලා පෘථිවි රසය උඩට ගන්න පුළුවන් කෙනා. මොගලම් මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් එන අනිත් ශ්‍රාවකයන් වහන්සේ තමයි. උන්වහන්සේ මේ අත් දෙක එකතු කරලා කාට හරි වැන්දොත් අපේ මහා කස්සපයන් වහන්සේ. කාට හරි අත් දෙක එකතු කරලා වැන්දොත් එයාගේ හිස ගැලවිලා වැටෙනවා. උන්වහන්සේගෙන් වැඳුම් ලබන්න ගුණවතෙක් නැහැ. එහෙව් මහා කස්සපයන් වහන්සේ බිම වැටිලා සිරිපා ඉඹ ඉඹ වඳිද්දී එහි අකම්පිත ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ වැඳුම් ලබන උත්තමයා පිටිපස්සෙන් ඉන්නේ දූත ගුණෙන් කෙලෙස් දවපු උත්තමයා මහා කස්සප මහ රහතන් වහන්සේ විරාගී භවෙන් මිහි මණ්ඩල සොලෝපු උත්තමයා තප්පරයකට වචන 60000කටත් වැඩිය මතක දුටු දුරුවන්ගේ දුක් දුරු කරන ආනන්දයන් වහන්සේ පිටිපස්සෙන් වඩින්නේ. වරදින් නැගී ඉඳලා මේ වලාකුලෙන් මිදුන සඳක් වඩිනවා වගේ ඉවසීම ගුණ තේජෝ බලෙන් ඉවසීමෙන් තේජෝ බලෙන් අගතැන්පත්ව වරදින් මිදෙන්න පුළුවන් කියලා දෙස් දෙන සෙම්පතියා වඩිනවා අඟුලිමාලයන් වහන්සේ. රාජ්‍ය සිටු මැදුරු අත්හැරලා කසාවත් දරාගත් නිකලෙස් උත්තමයෝ පිරිවරාගෙන ඉන්නේ. මහා පර්වත පිරිවරාගත් මහා මේරු පර්වතයක් වගේ බුදුරජාණන් වහන්සේ නිකලෙස් මුනිවරු පිරිවරාගෙන වඩිනවා. මේ වනාහි බුද්ධ ශාසනයයි.